ඉතින් 10 milliliter ඉඳන් 90 milliliter පම්ප් කරන කෙන මට ලොකු achievement එකක්. ඊට පස්සේ හරිම emotional හරිම සංවේදී review එකක් මම ඇඬුවා ඒක කියලා. Hi everyone, welcome to the first episode of Mom Talk with Lactopus. ඉතින් Lactopus කියන්නේ කිරිදෙන අම්මලා වෙනුවෙන්ම කැප් වෙලා වැඩ කරන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් අලුතින් අම්මලා වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කාන්තාවන් වෙනුවෙන් සහ අලුත් අම්මලා වෙනුවෙන් අපි අලුතින්ම පටන් ගත්ත වැඩක් තමයි මේ Mom Talk with Lactopus කියන්නේ. අපි මේ podcast එකෙන් බලාපොරොත්තු වෙන්නේ අලුත් අම්මලාට මුහුණ දෙන්න වෙන ගැටලු ගැන සහ ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ගැන වැඩි කතා බහට ලක් නොවන දේවල් ගැන කතා කරන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා නිත්‍යම වෙන විශේෂයෙන්ම අපි වෙනුවෙන් යාගේ කාලය ගත කරගෙන කතා වෙලා ඇවිල්ලා ඉන්න ස්පෙෂල් ගෙස්ට් කෙනෙක්. ඉතින් එයා අපේ කස්ටමර් කෙනෙක්, ආදරණීය අම්මා කෙනෙක්, ගුරුවරියක් වෘත්තියෙන් එයාගේ නම කල්හාරි විජේකුමාර්. ඉතින් welcome කල්හාරි. Hi, welcome to Mom Talk with Lactopus. Hi. Thank you very much. වාගේ කාලය ගත කරගෙන මහන්සි වෙලා ආවට අපිත් එක්ක කතා Thank you කරන්න. for inviting me. No problem. ඉතින් මුලින්ම අපි දැනගන්න කැමතියි වාගෙන විස්තර ටිකක් කියන්න පුළුවන් නම් family එක බබා ගැන. මට දැනට බබෙක් ඉන්නවා. ඩොටර් කෙනෙක් යට අවුරුද්දයි. මම ටීචර් කෙනෙක්. මම වැඩේකට කලින් මම work කරා private university එකක lecturer කෙනෙක් විදිහට. ඉතින් ගොඩක් අර travel කරන්න පොඩි අමාරුකම් පසුතා නිසා මම ජොබ් එකෙන් අයින් වුණා. බබා නිසා. يعني බබා ඩිලිවරි එකට කලින් ජොබ් එකෙන් අයින් වුණා. ඊපස්සේ තමයි මම ටීචින් වලට ගියේ. ගොඩක් දැන් ළඟදී තමයි. change එක how is the change? change එක කියන්නේ දැන් පොඩක් free. මේ කම්පෙයාර් කරනකොට කලින් ජොබ් එකත් එක්ක දැන් ටිකක් free. හැබැයි පිටතට ගෙදර ආවම homeworks ගොඩක් වැඩි. කලින්ට වඩා homeworks ගොඩක් ඉතින් තව පැත්තකට මම ගෙනියනවා conversation එක. අපි තවත් දැනගන්න කැමති ඔයාගේ delivery එක ගැන ටිකක් කතා කරමු. ඉතින් බබා හම්බෙච්ච වෙලේ immediately අර කිරි ප්‍රශ්නය ගැන අපි තව ඉස්සරහට කතා කරමු. බබා හම්බෙච්ච ගමන් ඔයාට දැනෙච්ච feeling එක මොන වගේද? ඒ හැඟීම මොන වගේද? C-section එකකින් තමයි deliver කරේ. Excited. හැබැයි හරිම tired. ඒ කියන්නේ මේ husband ළඟ හිටියා. ඒගොල්ලන්ට නිින්ද යනවා. ඒගොල්ලන්ට නිින්ද යනවා. මම ඇඩ්වයිස් එකක් දෙනවා අලුත් අම්මලාට husband ඉන් තියාගන්න තව කවුරු හරි තියාගන්න කියලා. අපේ husband එක මම හිතන්නේ පැය දෙකක් වගේ මැදදී නිින්ද. ඉතින් අර පොඩක් අර පොඩ සපෝට් එක දෙන්න ඒගොල්ලන්ටත් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ෆස්ට් ටයිම් නේ. එතකොට ඉතින් පොඩ්ඩක් අර ගන්න කෙනෙකුත් තව තියාගන්න තිබුණා නම් හොඳයි. හැබැයි අතුලට එන්න දෙන්න එක්කෙනාට නේ කෙනාටයි තේට එකට ඇතුලට එන්න දෙන්න එක්කෙනාටයි මම කියන්නේ රූම් එකට ආවට පස්සේ ලොකු ඔපරේෂන් එකකින් පස්සේ සර්ජරි එකකින් පස්සේ ඒගලන්ට එච්චර තාම මේක ගැන තේරුමක් නැහැ. ඒ නිසා මේ පොඩ්ඩක් ඉතින් අර සපෝට් එකක් තියනවා නම් ඇත්තටම හොඳයි. එතකොට ඊළඟට අපි යන්න දැන් conversation එකේ ඊළඟ කොටසට ඔයාට delivery එකෙන් පස්සේ ගොඩාක් කියන්නේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා, issues වුණා. මේ අපි අතරම කල්හරි වදුර ගත්තේ කල්හරි තිබ්බ Google review එකකින් අපේ product එකට හරිම emotional හරිම සංවේදී review එකක් මම ඇඬුවා ඒක කියලා. මේ ඉතින් ඒක ගැන පොඩ්ඩක් ඒ experience එක ගැන ඒ කියන්නේ දැන් normally දැන් අපිව after 1 week වගේ පෙන්නන්න ඕනේ ඩොක්ටර් විසිට් එකක් තියෙනවා බබාව පෙන්නන්න. ඒ අතරට අර midwife ලා එනවනේ බබාව බලන්න. එතකොට ඒගොල්ලෝ අපේ බලන බබාගේ ඩෙක්ෂන් අපි ෆීඩ් කරනවා. ඉතින් ඒගොල්ලෝ බලනවා. ඊපස්සේ චුට්ටක් බලලා කියනවා බබා පොඩ්ඩක් අර yellowish color වගේ වෙලා හැබැයි ඔයාගේ color එක වගේ දිගටම ෆීඩ් කරන්න හරියට ෆීඩ් කරන්න කියලා කිව්වා. ඉතින් දැන් අපි normally clinics වලදී යනවනේ අර sessions වලදී යනවනේ අපි. ඉතින් ඒකෙදි ඇත්තටම අර අපිට ඩෝල් කෙනෙක්ව දීලානේ ප්‍රැක්ටිස් කරන්න දෙන්නේ. දැන් ඒක බබාගේ පාඩම. අනික දැන් ඩෝල් නම් තියෙන තැනින් ඉන්නවා. දැන් මේ බබාලා එහෙම නැහැ නේද? අපිට ගොඩක් අර චුට්ටක් අමාරුයි ඒක ෆීඩ් කරන එක. මම හිතන්නේ
පොඩක් අමාරුයි. ඉතින් එයා හැම කිව්වයි ඩොක්ටර් විසිට් එකට ගියාට පස්සේ ඩොක්ටර් කිව්වා මේ බිලිරුබින් ටෙස්ට් එකක් අපි කරලා බලමු කියලා. ඉතින් අපි බ්ලඩ් සැම්පල් එකක් දීලා අයියා ඊපස්සේ ඉමර්ජන්සි කෝල් එකක් ආවා ලැබ් එකෙන් බබාගේ බිලිරුබින් ලෙවල් එක ගොඩක් හයි ඉන්ක්‍රීස් වෙලා I think around 21.7 වගේ නිසා ඩොක්ටර්ට දැන්ම ඉන්ෆෝම් කරන්න කියලා. ලකීලි ඩොක්ටර් ෆෝන් එක ආන්සර් කරා. ආන්සර් කරලා ඩොක්ටර් කිව්වා දැන් ඇඩ්මිට් කරන්න කියලා. ඕකේ. ඊපස්සේ අපි ඉතින් 7 days වෙනකන් හොස්පිටල් එකේ ඉඳලා ගෙදර ගිහලා ආයි ආවා. නැහැ. like after the delivery soon after the delivery අපිව discharge කරනවානේ. ඊට පස්සේ 7 days ගිහිල්ලා ආයි ඩොක්ටර් විසිට් එකක් අපිට තියෙනවා. ඒකට ආවට පස්සේ ඊට පස්සේ අපි බබාවත් අරගෙන මේ හොස්පිටල් ගියා. ඇත්තටම අපි දැන් නිටම් වෙන්නේ ඉන්නේ කොළඹ කිංස් හොස්පිටල් එකට ඩොක්ටර් ඇඩ්මිට් කරන්න ගියා. ඊට පස්සේ අපි එනකොට ඊට පස්සේ high speed ඇල්ලා. අයියෝ. ඊට පස්සේ අපි දැන් බබා නිසා අපිට යන්න දුන්නා ඇත්තටම. ඊට පස්සේ midnight තමයි 12 ඇඩ්මිට් කරේ බබාව. ඊට පස්සේ යාව අර ඩොක්ටර්ස්ලා චෙක් කරනවා මෙයාගේ ලෙවල් එක කොහොමද? ඒ කියන්නේ කොච්චරක් අර ෆොටෝതെරපි සෙෂන් එකට බීම්ස් කොච්චර සිංගල් බීම්ද ඩබල් බීම්ද කොච්චරක් නට ලයිට් එක ඕනේද ඉන්ෆියුෂන්ස් යන්න ඕනේද කියලා ඒගොල්ලෝ කැල්කියුලේට් කරාට පස්සේ දැන් මෙයාගේ ඒජ් එකත් එක්ක very high level එකක් මෙයාගේ බිලිරුබින් මෙයාව බ්ලඩ් එක්ස්චේන්ජ් ලෙවල් එකටම ඇවිල්ලා. ඒ පස්සේ ඒගොල්ලන් ඉක්මනටම දාපුවා. ඊට පස්සේ මට කිව්වා අනිවාර්යෙන් රෙස්ට් කරන්න පම්ප් කරන්න පුළුවන් නම් පම්ප් කරලා යන්න නැත්නම් අපි වෙලා යන නිසා මෙයාට ෆෝමියුලා එක ස්ටාර්ට් කරනවා කිව්වා. ෆෝමියුලා එක ස්ටාර්ට් කරනවා එහෙම වුණා ඔයාට ඉතින් මෙතන ඉන්න ඕනේ වෙන්නේ නැහැ. ගෙදර ගිහිල්ලා රෙස්ට් එකක් අරගෙන ආයි උදේම එන්න මෙයාට පම්ප් කරලා තියලා යන්න. ඔව් තියලා යන්න නැත්නම් අරගෙන එන්න කියලා. ඒ විදිහව පම්ප් කරන්න පටන් අරන්ද ගෙදර ගෙදරදී පම්ප් කරන්න පටන් අරගෙන තිබුණා. ඇත්තටම මම දන්නේ නැහැනේ. දැන් මම දන්නේ නැහැ. ඇත්තටම මම එයාට ෆීඩ් කරනවා හරියට ෆීඩ් කරනවාද කියලා දන්නේ නැහැ. හැබැයි මගේ ක්‍රැක් වෙලා තිබුණා නිකල්ස්. නිපල් ෂීල්ඩ් එකකුත් මම යූස් කරා. හැබැයි ඒක වර්ක් වුනේ නැහැ. දැන් මට හරිම පේන්ෆුල්. ඉතින් මම වෙලාවකට අයින් කරනවා. හැබැයි යන්නේ දාගන්නේ නැහැ. මට මං හිතන්නේ යාට හරියට අර පෙවිලා නැහැ නැති නිසා. ඉතින් මට තේරෙන්නේ නැහැ. ඇත්තටම අපිට පේන්නේ නැහැ කොච්චර මොටිව කියලා වෙනවද කියලා. ඊට පස්සේ මම පම්ප් කරන්න පටන් අරගෙන තිබුණේ නැහැ. ඊට පස්සේ හොස්පිටල් එකෙන් කිව්වා පම්ප් කරලා අරගෙන එන්න කියලා. ඊසේ කොහමරි ගෙදරදී ප්‍රෙස්ට් එකක් ගන්න අරගෙන දෙන්න. අපි බබා වැටරම දාලා ගියා හොස්පිටල් එකේ. ඉතින් ගෙදර ගියාට පස්සේ කොට් එකේ දැන් එයා නැහැ. ඉතින් හරිම දැන් දවස් 7ක් එයා ඉතින් ඉඳලා ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ කොට් එකේ දැන් එයා නැතුවම එයා දැන් හොස්පිටල් එකේ තනියම ඉතින් හරිම මේ දුකයි. ඊට පස්සේ අපි ඇවිල්ලා ඊට පස්සේ දවසේ ඇවිල්ලා එයාට මේ අපි ඒත් අපිට ෆීඩ් කරන්න අතර දෙන්නේ නැහැ චුට්ට වෙලාවක් දෙන්න පුළුවන් හැබැයි කියන්නේ වැඩි වෙලා එළිය තියාගෙන ඉන්න අයව ඇතුළට දානවා. යාට ඉන්ෆියුෂන් එකකුත් දාලා තිබුණා. ඉතින් ඊට පස්සේ මම පම්ප් කරපු ඒවත් දුන්නා. හැබැයි දැන් එන්න මගේ සප්ලයි එක දැන් මට පම්ප් කරන්න බැහැ. මට සප්ලයි එක අඩුයි. දැන් ගොඩාක් අමාරුයි මම පම්ප් කරනවා සප්ලයි එක අඩුයි. ඒ කියන්නේ 10 මිලිලීටර්ස් ගන්න ගොඩාක් අමාරුයි. ඉතින් මේ බබා ඔයා ඉස්සෙල්ලත් මම මුලින්ම 60 මිලිලීටර් මම පම්ප් කරා. ඊට පස්සේ මේක ෆ්ලෝ එක අඩු වුණා. මම හිතන්නේ සමහරවි ස්ට්‍රෙස් එක නිසා වෙන්නත් ඇති ෆ්ලෝ එක අඩු වුණා. ඊට පස්සේ මට 10 මිලිලීටර්ස් වදින්න බෑ. සොයා දුන්නු. කිරි ටික ඔක්කොම ඉවරයි. බබා ඔක්කොම වේවා තව දෙන්න කියනකොට මට දැන් දෙන්න විදියක් නැහැ. ඊට පස්සේ ඉගලක් ෆෝමියුලා ස්ටාර්ට් කරා. 24 hours තියෙනවා ෆොටෝതെරපි එකක් දෙනවා. ඊට පස්සේ අපිට ගෙදර ගේන්න දුන්නා. ෆොටෝതെරපි දුන්නා කියලා. ෆොටෝതെරපි දුන්නා කියලා ඊට පස්සේ 24 hours තියාගෙන ඉන්නවා. ඒකලම ඊට පස්සේ බේබි රූම් එකේ ඊට පස්සේ අපි එක්කගෙන ආවා ගෙදර. ඊට පස්සේ දැන් මට දැන් ඩවුට් එකක් මට සප්ලයි එක ඇද්දේද දැන් මට හොයාගන්න බෑ. මෙයාට පෙවෙනවද දැන් මෙයා නිදාගන්නෙත් නැහැ. ඒතර නැපි කවුන්ට් එක එහෙම නැපි කවුන්ට් එක මට ඇත්තටම එතකොට අයිඩියා එකක් තිබුණේ නැහැ. ඇත්තටම අයිඩියා එකක් තිබුණේ නැහැ. මම ඩයිපර්ස් යූස් කරා, නැපිස් යූස් කරා, දෙකම යූස් කරා 6 times වගේ චේන්ජ් කරනවා. එයාගේ මෝෂන් වෙන්නේ මේ 1 times per day වගේ.
ඉතින් මං හිතුවා ඇත්ති මම දන්නේ නැහැනේ අතරම මං හිතුවා ඇත්ති කියලා. ඉතින් ඊට පස්සේ මම ඊට පස්සේ මං හිතුවා දැන් ෆෝමියුලා කන්ටිනියු කරනවා බ්‍රෙස්ට් මිල්ක් ඒත් එක්කම යනවා කියන එක හිතුණා. ඊට පස්සේ අපි පම්ප් කරන්න දැන් පම්ප් වෙන්නේ නැහැ. දැන් පොඩි amount එකක් එන්නේ. මෙයාට ඒක ඇත්තටම මදි. දැන් අපි අර කියනවනේ අර good අර හොඳම කොලෙස්ටරෝල් කියන මිල් තියෙන පුළුවන් ටිකක් කියලා ඒක බබාට ඕනෙමයි කියලා දැන් මට හිතෙනවා මේ දැන් මං ගාවට හැකට දෙන්න බැරිද බබාට මොනවා හරි වෙයිද තවත් බයයි මට දැන් තව ස්ට්‍රෙස් වෙනවා ඒක ඇත්තටම හරිම විශේෂ සයිකල් එකක් මොකද අපිට කතා කරන ගොඩක් අය කියන දෙයක් තමයි මම තව ස්ට්‍රෙස් වෙනවා තව ස්ට්‍රෙස් වෙන්න තව කිරි අඩු වෙනවා ඊට පස්සේ මට නිදා ගන්න නැහැ බබා නිදා ගන්නේ නැහැ මට නිින්ද යනවා මට පම්ප් කර ඉන්නකොට නිින්ද යනවා මාරව අමාරුයි පැය ගණන් පම්ප් කරනවා ඊට පස්සේ දැන් අම්මා කියනවා වැඩි කන්න එපා මේ මහත් වෙනවා දැන් වාත් වෙලා වැඩි කන්න එපා කියලා ඊට පස්සේ හස්බන්ඩ් අම්මා කියනවා කාලා කෑම කන්නකොට තමයි එන්නේ කෑම ගන්න කියනවා ඊට පස්සේ හස්බන්ඩ් කියනවා ෆීඩ් කරන විදිය වැරදි අර ඔක්කොම කියනවානේ අර ඔක්කොම ලැච් කරනකොට අර සවුන්ඩ් එකක් එනවානේ එයා කියනවා ඔයා ෆීඩ් කරන විදිය වැරදි ඔයා දන්නේ නැහැ ෆීඩ් කරන නිසා මම එයාට බනිනවා ඉතින් මම කලින් ෆීඩ් කරලා නැහැ this is my first baby ඉතින් මම දන්නේ නැහැ ඊට පස්සේ මම ඒගොල්ලන්ට බනිනවා ඊට පස්සේ මම හඬනවා ඒක අර අපිට අර postpartum depression වගේ නිකන් ඒ සිටුේෂන් එකකට මම ආවා ඉතින් ඊට පස්සේ මම ගොඩාක් ඒවා try කරා ඊට පස්සේ අම්මලා අර මොනවාද පොලොස් හදලා දෙනවා ටික කෑම හදලා දෙනවා පොලොස් එපා වෙනකන් කෑවා සර්ච් කරගෙන අපිට පොලොස් ගොඩක් ගන්නත් බෑ ગેස්ට්‍රයිටිස් ඊට පස්සේ ගොඩක් අමාරුයි මේ ගොඩක් ඒවා try කරාට පස්සේ මම දැක්කා මේ Instagram එකේ lactoboost ඊට පස්සේ මම හිතුවා හරි දැන් මම ගොඩාක් ඒවා try කරා feed කරන positions try කරා වෙන foods try කරා හැමෝම කියන ඒවා එතකොට ඒගොල්ලන් කියන විදිහට feed කරා pump කරා ඉතින් මම lactoboost try කරන කියලා මම හිතුවා ඊට පස්සේ තමයි මේ මගේ first order එක දැම්මේ අපි ඇත්තටම ඔයා ගැන දැනගත්තේ Google review එක දැකලා මම පෙන්නුවා husband එකත් පෙන්නලා ස්ටාෆ් එකටත් ඔක්කොම පෙන්නලා කිව්වා මේ බලන්න මෙහෙම කස්ටමර් කෙනෙක් ඉන්නවා කතා කරලා බලමු කියලා. මේ ඉතින් lactoboost වයි කියන Instagram එක තමයි මුලින්ම දැක්කේ. lactoboost එක එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් ඩිස්ක්‍රයිබ් කරමු මුලින්ම කොහොමද ඊට පස්සේ කිරි වැඩි වෙන්න කොච්චර කාලයක් ගියාද ඔයාලට ඒක කොහොමද සපෝට් එකක් ලැබුණාද? ඒ කියන්නේ මම හිතුවා මට lactoboost සපෝට් එකක් දෙයි කියලා. ඇත්තටම මම ඒ ගැන ට්‍රස්ට් කරලා තමයි අරගත්තේ. ඒ වගේම ඇත්තටම මට හොඳ රිසල්ට් එකක් ආවා within 3 to 4 days වගේ මම 90 ml වගේ පම්ප් කරන්න මට පුළුවන්. ඉතින් 10 ml ඉඳන් 90 ml පම්ප් කරනගෙන මට ලොකු achievement එකක්. ඊට පස්සේ මම first time අපි අර මොනවාද storage breast milk storage bag එකකට දාලා ඒකට දාන්න තමයි බලාගෙන ඉන්නේ මට දැන් ඕනද ස්ටෝර් කරන්න ඒක තමයි මගේ ටාගට් එක. ඊට පස්සේ මම ස්ටෝර් කරලා මගේ හස්බන්ඩ්ට ටික් එකක් යවුවා මෙන්න මම බබාගේ නම කහලා ඉතින් මම ඒක දාලා ෆොටෝ එකක් යවුවා මෙන්න මම අද විචාර කරා කියලා ලොකු achievement එකක්. එයාට දැන් එයා ඉතින් එයා මම encourage කරා. ඇත්තටම පම්ප් කරන්න එයා මම encourage කරා. හස්බන්ඩ් ඊට පස්සේ ඒක ඒ කාලෙකට කොච්චර encouragement වුණාට අපිට තරහ යනවා disappoint වෙනවා දුක හිතෙනවා හරිම emotionally ගොඩක් ලෝක අපි ගොඩක් අපේ ඇඟේම fail එකක් හැටියට හිතන්නේ. ඒ කියන්නේ ඇයි මට බැරි බබාට මේ feed කරන්න ඇයි අනිත් අම්මලාට බලවන්න. එතකොට මම නරක අම්මා කෙනෙක්ද මම ෆෝමියුලා දෙද්දි නරක. දැන් අපේ මේ කල්චර් එකේ තියෙන්නේ අපි ෆෝමියුලා දෙනවා නම් ඇයි යාට feed කරන්න බෑ. මගේ බබාට නම් මට ගොඩක් අය කියලා තියෙනවා. මගේ බබාට නම් මම මේ breast milk තමයි දෙන්නේ. breast milk විතරයි දුන්නේ. මේ එයාට මාස 6ක් යනකම් මම මේ breast milk දුන්නේ. මේ කවදාවත් මම ෆෝමියුලා නම් දීලා නැහැ. හදටත් දීලා නැහැ. එහෙම කියන හැබැයිට දෙනවා. අර ඒක නිසා මම ගොඩක් මේ
mentally down වුණා මට බැරිද මම හරිකම කෙනෙක් දැයි මට බැරිද එහෙම කියන එක කරන්නේ ඔළුවට ඒ හරියට අයිසොලේට් වෙනවනේ ඒ වෙලාවට අර මම විතරයි මට විතරයි මේක කරගන්න බැරි මට විතරයි කරගන්න බැරි ඒ කියන්නේ ඇයි එතකොට දැන් ඊට පස්සේ ආයෙ හිතනවා මම මෙයාට ෆෝමියුලා දෙනකොට මෙයා ෆෝමියුලා බොනවා එතකොට මට ෆීඩ් කරන්න බැහැ එහෙනම් එයා මම නැතුව ෆෝමියුලා නිසා සර්වයිව් වෙයි එහෙනම් මම මාවයාට ඕනේ නැහැ අන්න එහෙම හිතනවා ඉතින් මම හිතියත් වැඩක් නැහැ එහෙනම් බබාට මම ඉන්නේ ෆීඩ් ගන්න විතරයි මට ෆීඩ් කරගන්න බැරි නම් බබාට මාව ඕනේ නැතුව ඇති අන්න එහෙම ෆීලිං එකක් මට ආවා ඉතින් දැන් මට ෆෝමියුලා දෙනකොටත් ඉතින් ඒක හරිම අමාරුයි ෆෝමියුලා දෙනවනේ මෙයාට කියන එක. ඒක තමයි මම අහන්නේ බ්‍රෙස්ට් මිල්ක් ටු ෆෝමියුලා ස්විච් එක කොච්චර කොහොමද කරගත්තේ කියලා මට නම් ගොඩාක් අමාරු වුණා. මම ෆෝමියුලා ඒක දිහා බලාගෙන නොදී හිටිය සෑහෙන කාලයක් අමාරුයි. හැබැයි මගේ බබාගේ weight එක ගොඩාක් අඩු වුණා. ඒ කාලය ඇතුළත weight gain උනේම නැහැ. ඊට පස්සේ පීඩියට්‍රිෂන් බැන්නා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා තමයි අන්තිමට හිත හදාගෙන ෆෝමියුලා දෙන්න ඩිසයිඩ් කරේ. ඒ වගේ අර ස්විච් එක හරි අමාරුයි. මොකද අර අපේ සොසයිටි එකෙන් කරලා තියෙන ඒක අර හරියම ස්ටිග්මටයිස් කරලානේ තියෙන්නේ ෆෝමියුලා හොඳ නෑ ෆෝමියුලා වහ දෙන්න එපා බ්‍රෙස්ට් මිල්ක් තරම් හොඳ නැතුව තියුණාට බබා සර්වයිව් වෙන්න ඕනේ ඒක තේරුම් ගන්න හුඟක් වෙලාට මේ බ්‍රෙස්ට් මිල්ක් කොහොම හරි කියලා කොහොම හරි දෙන්න ෆෝමියුලා නම් දෙන්න එපා කියලාමනේ කියන්නේ ඉතින් මොනවාද ඉතින් ඇත්තටම අපිට දෙන්න බැරි නම් වෙන ඔප්ෂන් එකක් නැහැ ඒක ඔප්ෂන් එකක් නැහැ ඒක නිසා තමයි මම ලැක්ටෝස් try කරේ අතරම මට ගොඩාක් රිසල්ට් එක thank you very much ඇත්තටම කස්ටමර් කෙනෙක් එක්ක මෙහෙම වාඩි වෙලා කතා කරලා මූණට මම මෙහෙම කියමු පළවෙනි පාර මම හුඟක් කළාට දැන් මට මෙසේජ් කරලා කස්ටමර්ස්ලා කියනවා මෙහෙම මේ කිරි වැඩි වුණා හැම කියලා ඉතින් එහෙම මෙසේජස් වලින් ගොඩක් කළාට දකින්නවා මිසක් මට ඇත්තටම කතා කරලා ඔය නිසා මේ ලැක්ටෝස් නිසා මෙහෙම කිරි වැඩි කරගන්න හම්බුණා එහෙම කියලා ගොඩක් කළාට හම්බෙන්නේ නැහැ නේද කස්ටමර්ස්ලා හුඟක් කළාට ඔන්ලයින් ඕඩර් කරනවා ඩිලිවර් කරනවා ඉතින් very happy ඇත්තටම හරිම සතුටුයි හම්බෙච්ච එක ගැන වාගේ කතාව අහන්න ලැබිච්ච එක ගැන තව එක ප්‍රශ්නයක් තියෙනවා last question ඔයාට අනිත් අලුත් අම්මලා වෙන්න හිතාගෙන ඉන්න අයට සහ අලුතෙන් අම්මලා වෙච්ච අයට මොකද්ද දෙන්න තියෙන ඇඩ්වයිස් එක වාගේ එක්ස්පීරියන්ස් එකෙන් ඔයා එකතු කරගත්ත දේවල් වලින් මම කියන්න තියෙන්නේ ඔයා තමයි මේ ලෝකෙින් හොඳම අම්මා ඔයාගේ බබාට වෙන අම්මලා නැහැ ඔයා තමයි එකම අම්මා ඒ නිසා ඔයා තමයි බබාට ඕන හැමදේම දන්නේ මොකද ඔයාගේ අම්මා නිසා නේද වෙන අම්මලාවත් ආන්ටිලාවත් ආච්චිලාවත් තාත්තිලාවත් නෙමෙයි ඔයා තමයි අම්මා තමයි mother knows everything ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් හැමදේම කරන්න උපරිම try කරන්න එතකොට අපි දන්නවනේ අපි මේක කරන්න බැරුව අපි give up කරන්න හැටි අපිට පුළුවන් හැමදේම try කරන්න හැමදේම හොයන්න search කරන්න අහන්න හැබැයි අහලා හැමදේම ඔලුවට දාගන්න එපා ඕන දේ විතරක් දාගන්න නැත්නම් ඔයගොල්ලෝ mentally down වෙනවා ඕන දේ විතරක් ඔලුවට දාගෙන එකකින් ගන්න තියෙන දේ ගන්න ඔයාගේ බබාට හොඳම අම්මා වෙන්න thank you very much thank you thank you very much කාල්හරි අපිත් එක්ක එකතු වුණාට හරියම සතුටුයි ඔයාව හම්බෙන්න ලැබිච්ච හරි ඉමෝෂනල් කන්වර්සේෂන් එක මම එක්ස්පෙක්ට් කරපු නැති විදිහ thank you very much ඉතින් අපි පොඩි gift එකක් ලෑස්ති කරලා තියෙනවා ඔයාට thank you very much අපේ අපිව හම්බෙන්න ආවට ඔයාව හම්බෙච්ච එක ගොඩාක් සතුටක් thank you very much ඉතින් අපි ආපහු හම්බෙමු තව mom talk with lactose වැඩසටහනකින් අදට ආවට කල්හරියට ගොඩාක් ස්තුතියි thank you very much